අයිබෝන් කියනවාල් හැම කෙනෙක්ටම ඒ වගේම ගොඩක් ආදරෙන් පිළිගන්නවා අපේ YouTube නාලිකාවට. ඔන්න අදත් අපි ඔයාලගාවට ඇවිල්ලා ඉන්නවා ලාංකේය කලාව ඇතුළේ සිද්ධ වෙන අපූරු තොරතුරු කිහිපයක් අරගෙන. ඒ අතරින් අපි අද ඔයාලත් එක්ක කතා කරනවා පහුගිය දවස්වල සිරස TV නාලිකාවෙන් විකාශනය වීම ආරම්භ කරපු අලුත්ම අලුත් ටෙලිනාට්‍යයක් පිළිබඳව විස්තර ඔයාලට අරගෙන එන්න. ඔයාලට මතක නම් පහුගිය 14 වෙනිදා විකාශනය ආරම්භ කරපු අලුත්ම ටෙලිනාට්‍යය. ඒක තමයි මාව මතකද. මාව මතකද කියන්නේ වෙනස්ම විදිහේ ටෙලිනාට්‍යයක් කියලා මම ආරම්භයේදීම ඔයාලට කියනවා. දිනේෂ් හග්ගල්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන මාව මතකද ටෙලිනාට්‍යයේ තිර පිටපත සකස් කරලා තියෙන්නේ ගයනි ආසින්සලා පියදිගම විසින්. නිම්නුවන් අත්තනායක විසින් නිෂ්පාදනය කරලා තියෙන මේ ටෙලිනාට්‍යය වෙනස්ම විදිහේ ටෙලිනාට්‍යයක් කියලා අපි හඳුන්වන්නේ ඒක ඇතුලේ රංගපාන සුපිරි අති දක්ෂ රංගන ශිල්පීන් වගේම ඒ ටෙලිනාට්‍යයේ කැමරාකරණය සංගීත අධ්‍යක්ෂණය කියන මේ හැම දෙයක්ම ඉහළම මට්ටමින් තියෙන නිසා. මාව මතකද ටෙලිනාට්‍යයේ සංගීත අධ්‍යක්ෂකවරයා වෙන්නේ ජගත් රස්නායක. ජගත් රස්නායක කියන්නේ ලාංකේය ටෙලිනාට්‍ය කලාවේ වගේම සංගීත ශාස්ත්‍රය ඇතුලේ මේ දවස්වල බොහෝ දෙනාගේ අවධානයට ලක් වෙලා තියෙන සංගීත අධ්‍යක්ෂකවරයෙක්. ඒ විතරක් නෙවෙයි ඔහු ගායකයෙක් විදිහටත් කටයුතු කරනවා. ඒ වගේම මේ ටෙලිනාට්‍යයේ ගීත ගායනින් ජගත් රස්නායක එක්ක ගයාන් ගුණවර්ධන වගේම වර්ෂා විජේසිංහත් එකතු වෙලා තියෙනවා. ටෙලිනාට්‍යයේ තේමා ගීතය ගැන කතා කරනකොට ඒකේ හරිම ලස්සන පදවැලක් වගේම හරිම ලස්සන සංගීතයක් එකතු වෙලා තියෙනවා. මේ නිසා බොහෝ ප්‍රේක්ෂකයින් මේ දවස්වල ගොඩක්ම අහන ටෙලිනාට්‍ය ගීතය බවට මාව මතකද ටෙලිනාට්‍යයේ තේමා ගීතය පත් වෙලා තියෙනවා. ජගත් රස්නායක ගයනි ආසින්සලා ඒ වගේම අනුමා විජේවර්ධන එකතු වෙලා තමයි මේ ටෙලිනාට්‍යයේ ගීත රචනා කරලා තියෙන්නේ. මාව මතක ටෙලිනාට්‍ය ගැන කතා කරනකොට අපිට මේ ටෙලිනාට්‍යයේ කාස්ට් එක අමතක කරන්න බෑ. මේක මතක හිටින කාස්ට් එකක් වගේම බොහෝ දෙනා ආදරය කරන නළු නිලියන් පිරිසක් කියලත් අපිට පෙන්වලා දෙන්න පුළුවන්. දසුන් පතිරණ, උදාරි වර්ණකුලසූරිය, රශිපබා සංදීපනී, මලීෂා නව්‍යාදී, ශ්‍රියන්ත මෙන්ඩිස්, කුසුම් රේනු, ජගත් චමිල මේ වගේ සුපිරි නළුනිලි කැලක් අපිට මේ ටෙලිනාට්‍ය හරහා දැක බලාගන්න පුළුවන්. ඊට අමතරව හර්ෂණ බෙත්මගේ, ප්‍රේමිලා තෙනුජනා, තරංග දිසානායක, නිරෝෂන් විජේසිංහ, සමිත සුදේශ්වර, ශාලිකා පීරිස්, ශෂාන් දිමන්ත වගේ අය මේ ටෙලිනාට්‍යයේ රංගනයෙන් එකතු වෙලා ඉන්නවා. ටෙලිනාට්‍ය පළමු කොටස ඔයාලා නැරඹුවා නම් ඔයාලට දැක ගන්න පුළුවන් මේක කොච්චර ලස්සන ප්‍රදේශවල රූගත කරලා තියෙනවද කියලා. විශේෂයෙන් මේ ටෙලිනාට්‍ය ඉසව් සම්බන්ධීකාරක විදිහට කටයුතු කරපු රණුක හේවා විතාරණවත් අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. ටෙලිනාට්‍යයට අවශ්‍ය කරන සුන්දර මනරම් දර්ශනතල තෝරා ගැනීමේදී ඔවුන් කොයිතරම් දුරට සැලකිලිමත් වෙලා තියෙනවද කියලා ටෙලිනාට්‍ය බලනකොට ඔයාලට වැටහි. සාමාන්‍යයෙන් මෙතෙක් ටෙලිනාට්‍ය ඉතිහාසයේ දැකපු නැති අලුත්ම විදිහේ දර්ශනතල ස්වභාවික සෞන්දර්යයෙන් අනූන වටපිටාවක හරිම ලස්සන විදිහට රූගත කරන්න ටෙලිනාට්‍ය කණ්ඩායමට හැකියාව ලැබිලා තියෙනවා. ගයාන් ශ්‍රී බුද්ධිකගේ සංස්කරණයත් අපිට අමතක කරන්න බෑ මේ ටෙලිනාට්‍ය ඇතුළේදී. ටෙලිනාට්‍ය කොයිතරම් ලස්සනට ගලාගෙන ගියත් ඒක ප්‍රේක්ෂකයින් වැළඳගන්නේ සංස්කරණ ශිල්පියාගේ තියෙන දක්ෂතාවය නිසා. ඒ වගේම කැමරා ශිල්පියා ගොඩක් දක්ෂ කෙනෙක් වෙන්න ඕනේ මේ ලස්සන රූපරාමු ටෙලිනාට්‍ය විදිහට කැමරා කාජයේ සටහන් කරගන්න. මංජුල් කුමාරතුංග තමන්ගේ කැමරා රෝල් එක හරිම ලස්සනට මේ ටෙලිනාට්‍යයේදී කරලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. තාත්තා කෙනෙක්ගේ ආදරය ගැන හරි අපූරුවට කියවෙන මේ ටෙලිනාට්‍යයේ ආදර කතාවකුත් යටින් ගලාගෙන යනවා. මේක මොන වගේ ටෙලිනාට්‍යයක්ද කියලා බලන්න අපි ඔයාලටම ආරාධනා කරනවා. ඒක නිසා සතියේ දවස්වල හැමදාම සවස් 7:30ට සිරස ටීවීත් එක්ක එකතු වෙලා ටෙලිනාට්‍ය නරඹන්න කියලා අපි ඔයාලට ආරාධනා කරනවා. එහෙනම් අපි අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැම කෙනෙක්ටම සුබ දවසක්. අපේ YouTube නාලිකාව subscribe කරන්න වගේම bell icon එක click කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි අදට ගිහිල්ලා එන්නම්.